හායි යාළුවනේ අද මම හදන්න යන්නේ සුදු ලුණු අච්චාරුවක්. මේක හරිම රසයි. ඒ වගේම ගුණයි. ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. ගොඩක් දේවල් ඕන වෙන්නෙත් නෑ. අපි බලමු හදාගන්න විදිහ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න. මුලින්ම සුදු ලුණු බිකි ටික සෝදලා වේලලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ටික හරියට දෙකට මැදින් කපා ගන්න ඕන. ඊට පස්සේ අමු මිරිසුත් එහෙමයි සෝදලා වේලලා වගේ තියෙන කෙනේ වතුර ගතිය නැති වෙන්න ඕන. ඊට පස්සේ ඒවත් පොඩ්ඩක් කපා ගන්න ඕන. ඊට පස්සේ මැටි ඇතිලියක් අරගෙන ඒකත් වතුර නැති වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ සුදු ලුණු ටිකයි අමු මිරිස් ටිකයි එකතු කරගන්න ඕන. ඊට පස්සේ තව මේකට මම කැරට් ගත්තා. කැරටුත් එහෙමයි හීනියට ගාගෙන ඉවර වෙලා මේ වේලලා තමයි අරගෙන තියෙන්නේ. වතුර නෑ. වතුර ගතිය තියෙන්න බෑ. හැමනොත් ඉක්මනට අච්චාරු එක සවුත් වෙනවනේ. ඊට පස්සේ කැරට් ටිකත් මේකට එකතු කරගන්නවා. කැරට් අවශ්‍යම නෑ වුණාට ඉතින් හොඳයි. ඊට පස්සේ අබ අරගෙන තිනවා. අබත් කුඩු කරගෙන තිනවා ග්‍රෑම් 20ක් විතර. අබත් අනිවාර්යයෙන්ම සෝදලා තමයි ගන්න ඕන. නැත්තම් මේ වැලි වගේ තියෙනවා. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්න ඕන. මම ලුණුත් එකතු කරා. ඊට පස්සේ මේ විනාකිරි එක තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒකෙනුත් ටිකක් දාන්න ඕන. ටික දාලා ඉවර වෙලා කවලම් කරගන්න ඕන. මේ විදිහට ටිකක් අරගෙන දාලා ඉවර වෙලා අතේත් වතුර ගතිය නැති වෙන්න ඕන. ඊට පස්සේ මේ වගේ අතින් හොඳට කවලම් කරගන්න ඕන මේ ටික. අබ ලුණු මේ ටික හොඳට දිය වෙලා ලුණු රසය එහෙම බලලා ලුණු අඩු මදි නම් දාලා ඒ විදිහට හදා ගන්න ඕන. මේ විදිහට හොඳින් කවලම් කරගන්න ඕන. ඊට පස්සේ දැන් මේ විනාකිරි මේකට සාමාන්‍ය ටිකක් ඕනේ තැම්බෙන්න. මම නම් මේ ටික දැන් කවලම් කරලා ඉවරලා පොඩ්ඩක් ඇතිලිය පාත් කරලා බලනවා. එතකොට විනාකිරි එනවනම් විනාකිරි පදමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගාන නැති. දැන් එහෙම ආවේ නැති නිසා ආයෙ ටිකක් එකතු කරා. සුදු ලුණු කෑලි ටික යට කරලා ඉවර වෙලා අමු මිරිස් සාමාන්‍යයෙන් උඩින් වගේ තියෙනවා මේ විදිහට. එතකොට ඉක්මනට තැම්බෙනවා. දැන් නම් විනාකිරි ඇති. ඊට පස්සේ මේක රෙදි කෑල්ලකින් වහලා දවස් 5ක් වගේ තියන්න ඕනේ. එතකොට ගානට තැම්බිලා එනවා.